Colossians 1:20. කොලොස්සි 1:20. And having made peace through his blood of his cross, by him to reconcile all things unto himself, by him, I say, whether there be things in earth or things in heaven. උන්වහන්සේ කරන කොටගෙන සියලු දේ එනම් පොළොවේ තිබෙන දේවල් වුවත් ස්වර්ගවල තිබෙන දේවල් වුවත් උන්වහන්සේ කරන කොටගෙන තමන්ට සමග කර ගැනීමටත් පියාණන් වහන්සේ ප්‍රසන්න වූසේක. You come up here and say, Brother Howard, pray for me, I've got no peace. දැන් ඔබ ඉස්සරහට ඇවිල්ලා කියනකොට සහෝදර හාවර්ඩ් මට යාඥා කරන්න මට කිසි සමාදානයක් නැහැ. You know why you haven't got any peace? දැන් ඔබ දන්නවද ඇයි ඔබට සමාදානයක් නැතුව තිබෙන්නේ කියලා? You've got peace, ඔබට සමාදානය ලැබී තිබෙනවා. but you're not keeping it focused on Jesus. නමුත් ඔබ යේසුස් වහන්සේ වෙතට ඔබගේ මනස යොමු කරන්නේ නැති How නිසායි. could you not have peace when you got the Prince of Peace living in you? දැන් සමාදානයේ කුමාරයා ඔබ තුල ජීවත් වෙද්දී ඔබට කොහොමද සමාදානය නැතුව සිටින්නේ? Isn't it amazing? ඒක පුදුමයි නේද? No, that blood raced the enmity was between you and God, and you have peace with God. දැන් යේසුස් වහන්සේගේ ලේවලින් දෙවියන් වහන්සේත් අප අතරේ තිබුණා වූ ඒ සතුරුකම ඉවත් කරලා දැන් අපි දෙවියන් වහන්සේ සමග සමාදානය ඇතුව සිටිනවා. The kingdom of God is not meat and drink, but righteousness, peace, and joy in the Holy Ghost. දෙවියන් වහන්සේගේ රාජ්‍ය කියන්නේ කෑමත් බීමත් නොව ශුද්ධාත්මයන් වහන්සේ තුල ධර්මිෂ්ඨකමත් ප්‍රීතියත් සමාදානයත්. So if you got the Holy Ghost, ඔබට ශුද්ධාත්මයන් වහන්සේ ලැබී තිබෙනවා you've නම් got the kingdom ඔබට දේව රාජ්‍ය ලැබී living තිබෙනවා. right inside of you, ඔබ තුල වාසය කරනවා. and you got righteousness, peace, and joy. ඒ නිසා ඔබට ධර්මිෂ්ඨකමත් සමාදානයත් ප්‍රීතියත් ලැබී තිබෙනවා. Isn't that amazing? ඒක පුදුමයි නේද? And it's just a matter of you manifesting it. ඉතින් ඒකේ අවශ්‍ය කරන්නේ ඔබ ඒක ප්‍රකාශ කිරීමයි. And if you're going to do that, you're going to have to reprogram the computer. එහෙම කරන්න යනවා නම් ඔබ ඔබගේ මනස නැමැති පරිගණකය අලුත් කරගන්න ඕනේ. Hallelujah. හලෙලූයා. You got one of the most fantastic computers ever built right between your two ears. දැන් ඔබගේ කන් දෙක මැද්දේ තමයි තියෙන්න පුළුවන් හොඳම පරිගණකය තිබෙන්නේ. Hallelujah. හලෙලූයා. It's amazing. ඒක පුදුමයි නේද? You know, for a man to build a computer capable of handling what this thing handles, දැන් මේ මනසේ තිබෙන එක දරන්න පුළුවන් ආකාරයෙන් මිනිහයට පරිගණකයක් හදන්න වුණාම it would cover 44 acres. ඒකේ මුල් එකට අක්කර 44ක් It would be 44 stories tall. අක්කර 44ක් එකේ ඉඩගත්තා අක්කර මේ අඩි 44ක් And cost you $44 billion to build it. ඒ වගේම වියදම And when you got all done, 44ක් බිලියන වියදම it යනවා. couldn't even manufacture one thought. ඒ වගේ වියදමක් යනවා ඒ වගේ පරිගණකයක් හදන්න. Huh? It only puts out what you put in it. It cannot originate one thought. එක සිතුවිල්ලක්වත් නිර්මාණය කරන්න බෑ. ඒ Hallelujah. එච්චර වියදම් කරලා හදන ලොකු පරිගණකය. ඔබගේ මනස ඊට වඩා මනස නැමැති පරිගණකය ශක්තිමත් බලවත් කියලා තමයි කියන්නේ. Man's good works, no matter how good, cannot achieve a right standing with God. මනුෂ්‍යයාගේ යහපත් ක්‍රියා කොච්චර හොඳ වුණාද? දෙවියන් වහන්සේ ඉදිරියේ ඒ දේවල් වලට බෑ අපට පුළුවන්කම දෙන්න උන්වහන්සේ ඉදිරියේ හරි ලෙස හිට ගන්න. And if you're trying to do good works to please God, ඔබ උත්සාහ ගන්නවා නම් දෙවියන් වහන්සේව ප්‍රසන්න කරන්න ඔබගේ යහපත් ක්‍රියා තුලින්. then you're never going to have a peace of mind. එසේනම් ඔබට කිසි විටකත් ඔබගේ මනසේ ඔබට සමාදානය ඇතුව ඔබ සිටින්න යන්නේ නැහැ. Hallelujah. Hallelujah. You know, it's amazing how many people come to me and want prayer for depression. හරි පුදුමයි මිනිසයන් මා වෙතට පැමිණ යාඥා කරන්න කියනවා ඔවුන්ට තිබෙනා වූ කලකිරීමට. And I know that person that spend most of his time in newspapers and television, talking with ungodly sinners, listening to ungodly music. නමුත් මම දන්නවා ඒ කෙනා වැඩි කාලයක් ගත කරන්නේ කුමක් සමකින්ද කියලා. ප්‍රවෘත්ති පත්‍ර බලන්න, රූපවාහිනිය නරඹන්න, ඒ අභක්තික සංගීතයන් වලට ඇහුම්කන් දෙන්න, අභක්තිකයන් සමග කාලය ගත කරන්න. Isn't that amazing? ඒක පුදුමයි නේද? Glory be to God. දෙවියන් වහන්සේට මහිමය වේවා. You listen to that junk long enough, you're going to get depressed. දැන් ඔබ වැඩි කාලයක් ඒ දේවල් වලට ඇහුම්කන් දෙන්න යනවා නම් වැඩි කාලයක් නොගොස් ඔබ කලකිරීමටපත් වෙන්න යනවා. Hallelujah. If you don't got good preaching on the radio, buy a bunch of those tapes from mono.
දැන් ඔබගේ ගුවන් විදුලියේ වැනි දේශනා ඔබට ඇහෙන්නේ නැත්නම් සහෝදර මනෝටගේ පොත් සාප්පුවට ගිහිල්ලා ඔබ ගිහිල්ලා ඒ වගේ දේශනාවල් මිලදී ගන්න. and listen to them. ඒ දේවල් වලට ඔබ හුඟක් දෙන්න. Yeah, but Brother Howard, ඔබ කියයි නමුත් සහෝදර හාවර්ඩ් you can get so heavenly minded you're no earthly good. ඉතින් ඒ වගේ ස්වර්ගීක මනසක් ඇතුව හිටියොත් මේ පොළවේ අපිට හොඳට ඉන්න බැරි වෙනවනේ. I got news for you. මට තිබෙනවා ඔබට කියන්න ආරංචියක්. Until you get heavenly minded, you ain't any earthly good. ඔබ ස්වර්ගීක මනසක් ඔබට තිබෙනකන් මේ පොළවේ ඔබට හොඳින් ඉන්න ලැබෙන්නේ නැහැ. මේ කිසි ප්‍රයෝජනයක් මේ පොළවේ ඔබට ලැබෙන්නේ යන්නේ නැහැ. Don't worry about getting too heavenly minded because one guy did that and God just took him. දැන් ඕනෝට වැඩිය ස්වර්ගීක මනසක් ඇතුව තියන්න ගැන ඔබ කරදර Home to වෙන්න heaven. එපා. මොකද දෙවියන් වහන්සේ එහෙම කෙනෙක් එහෙම කරලා දෙවියන් වහන්සේ ආව ගත්තා. Right home to heaven. එයා ස්වර්ගයට ගියා. Glory be to God. You got a ways to go yet. අපට යන්න තව ගොඩක් දුර තිබෙනවා. කල් තියෙනවා. Huh? Glory be to God. දෙවියන් වහන්සේට මහිමය වේවා. Hallelujah. හලෙලූයා. You know, one time I was in a church and we had a convention. සභාවක මම දවසක් කාලයක් සිටියා සමුළුවක් And කරන පිණිස. this preacher got up and preached මේ දේශකයන් නැගිටලා දේශනා කරන්න ගත්තා. that you could be so heavenly minded you are no earthly good. ඒ දේශකයා ප්‍රකාශ කළේ ඔබට ස්වර්ගික මනසක් ඇතුව වැඩියෙන් හිටියොත් මේ පොළවේ ඔබට කිසිම හොඳින් ඉන්න හම්බෙන්නේ නැහැ කියා. The next day I was supposed to preach. මේ පොළවේ කිසි ප්‍රයෝජනයක් නැති වේවි කියලා ඊළඟ දවසේදී මම දේශනා I කරන්න said, ගියා. God, what do I preach? මං කිව්වා ස්වාමීනි මම දේශනා කරන දේ. He said, preach, you got to be heavenly minded before you're any earthly good. ඉතින් මම හැව්වා දෙවියන් වහන්සේගෙන් කුමක්ද දේශනා කරන්න. උන්වහන්සේ කිව්වා මේ පොළවෙන් ප්‍රයෝජනයක් ලබා ගන්න නම් ඔබ ඊට කලින් හොඳ ස්වර්ගික මනසක් ඇතිව හොඳින් සිටින්න ඕනේ. Praise the Lord. දෙවියන් වහන්සේට You ප්‍රශංසා. know, the Lord's had me preach a lot of messages that almost got me lynched like Paul. ඔබ දන්නවද බොහෝ දේශනාවල් කර තිබෙනවා Huh? පවුල්තුමා මෙන්. Glory be to God. දෙවියන් වහන්සේට මහිමය වේවා. I've been poisoned 13 times in Asia. ආසියාවේ 13 වතාවක් මම මට වහදී තිබෙනවා But I'm මනුෂ්‍යයන්. still here. නමුත් මම තවමත් මේ ස්ථානයේ ඉතුරු වී Glory be to God. සිටිනවා. දෙවියන් වහන්සේට මහිමය වේවා. Hallelujah. හalleluya. I knew there was poison. I just blessed it and ate it. මම ඒක වහ කියලා දැනගෙනත් ඒකට ආශිර්වාද කරලා මම ආහාරයට ගත්තා. Now, man is separated from God and all of his sins are recorded in heaven. මනුෂ්‍යයා දෙවියන් වහන්සේට වෙන් වී සිටිය කාලයේ ඔහුගේ සියලු පාප ස්වර්ගයේ වාර්තා වී තිබුණා. But when he comes to Jesus, the blood of Jesus applied to that thing and all the sins are blotted out. නමුත් ඒ පුද්ගලයා යේසුස් වහන්සේ වෙතට ආවහම ඒ වාර්තා වී තිබෙන සෑම පාපයක්ම වාර්තාවන් බොඳ වී යනවා. Hello? All blotted out. සියලු වාර්තාවක්ම බොඳ වී යනවා. Isn't that amazing? ඒක පුදුමයි නේද? Glory be to God. දෙවියන් වහන්සේට මහිමය So වේවා. when God opens up that book, the devil accused you, there's nothing written down there. යක්ෂයා ඔබ වර්ධට පත් කරන විට ඔබ ඒ වාර්තාවේ ඔබ ගැන කිසිම දෙයක් නැති වෙන්නේ Hallelujah. ඉතිරිව නැහැ. Go with me to Colossians 2, කොලොස්සි දෙවෙනි පරිච්ඡේදය දෙස බලමු. 10 through 15. 10 සිට 15 දක්වා. And you are complete in him, which is the head of all principalities and power, in whom also you are circumcised with a circumcision made without hands, and putting off the body of sins of the flesh by the circumcision of Christ, buried with him in baptism, wherein also you are risen with him through the faith of the operation of God, who have raised him from the dead. And you being dead in your sins and the uncircumcision of your flesh, hath he quickened together with him, having forgiven you all trespasses, blotting out the handwritings of ordinances that was against us, which was contrary to us, and took it out of the way, nailing it to the cross. And having spoiled principalities and powers, he made a show of them openly, triumphing over them in it.
කොලොසි 2:10 සිට 15 දක්වා සියලු අධිපතිකමේද බලයේද හිසවන උන්වහන්සේ තුල නුඹලා පූර්ණව සිටින්නහුය. අතින් නොකල චර්මච්ඡේදයක් වන මාංශයේ ශරීරයේ පහ කිරීම නැමැති ක්‍රිස්තුස් වහන්සේගේ චර්මච්ඡේදයෙන් උන්වහන්සේ නුඹලා චර්මච්ඡේදනය කරනු ලැබුවෝය. නුඹලා උන්වහන්සේ සමග බෞතිස්මෙහි තැන්පත් කරනු ලැබ උන්වහන්සේව මලවුන්ගෙන් නැගිටෙව්වා වූ දෙවියන් වහන්සේගේ ක්‍රියා කිරීම කෙරෙහි ඇදහිීම කරන කොටගෙන උන්වහන්සේ සමග නැගිටවනු ලැබුවෝය. නුඹලාගේ වරදවල මාංශයේ අචර්මච්ඡේදයෙහි මැරී සිටියා වූ නුඹලා උන්වහන්සේ සමග ජීවත් කරවූසේක. එසේ උන්වහන්සේ අපේ සියලු වරද අපට කමා කළසේක. අපට විරුද්ධව අපට එදිරිව තිබුණා වූ නියෝගවල ලියවිල්ල මකා දමා ඒක කුරුසෙහි ඇනගසා අහක් කළසේක. උන්වහන්සේ තමන් කෙරෙහි අධිපතීන්ද බලයලත්තන්ද පහකොට ප්‍රසිද්ධයෙන් ඔවුන් දක්වා කුරුසිය කරන කොටගෙන ඔවුන්ගෙන් ජයගත් බව ප්‍රකාශ කළසේක. Now, he said you've been circumcised in the heart, that sin nature taken out. දැන් මෙතන පවසන්නේ අපගේ හදවතින් අපව චර්මාච්ඡේදනය කරලා පාපිෂ්ඨ ස්වභාවය අපෙන් ඉවත් කළා කියලා. So you do not have a sin nature. ඒ නිසා අපට තව දුරටත් පාපිෂ්ඨ ස්වභාවයක් අප තුල නැහැ. Now, if tomorrow or today the government of Sri Lanka would cancel all laws that are written on the books, දැන් අද දවසේ හරි හෙට දවසේ හරි ලංකාවේ ආණ්ඩුවෙන් ඒ ලියා තිබෙන හැම නීතියක්ම අවලංගු කළොත් and you were to run through a stop sign and kill somebody, ඔබ රතු එළිය කඩාගෙන ඔබ එළියට ගිහිල්ලා කාව හරි මැරුවොත් what could they do to you? ඔවුන්ට ඔබට කරන්න පුළුවන් කුමක්ද? Nothing. කිසිවක් නැහැ. Why? හේතුව Because there ain't no law. හේතුව ඒ සම්බන්ධ කිසි නීතියක් දැන් නැති නිසා. Isn't that amazing? ඒක පුදුමයි නේද? Hallelujah. හලෙලුයා. And so they see the devil's got no legal claim to you whatsoever. ඉතින් ඒ නිසා ස්වර්ගයේදීත් ඔබට විරුද්ධව කිසිම යක්ෂයාට ඔබට විරුද්ධව කිසිම දෙයක් පවසන්න And you බෑ. got no legal right to put sickness in your body. යක්ෂයාට කිසිම නීතිමය අයිතියක් නැහැ ඔබගේ ශරීරයට රෝග දමන්න. Hello? ඔබ අහගෙනද සිටින්නේ? No, it's not caused from your eating. ඔබගේ ගන්න ආහාර නිසා නෙමෙයි ඒකට හේතුව හැටියට තිබෙන්නේ. It's caused from you believing a lie ඒකට හේතු වී තිබෙන්නේ ඔබ බොරුවක් විශ්වාස කරන and එකයි. confessing it with your mouth. ඒ බොරුව විශ්වාස කරලා මුඛයෙන් ප්‍රකාශ කිරීමයි. Don't eat this because it'll make you sick. මේක කන්න එපා. මේක කෑවොත් ලෙඩ වෙයි. Hello? ඔබ අහගෙනද සිටින්නේ? Well, I eat all that stuff and I don't get sick. මම ඒ හැම දෙයක්ම කනවා. නමුත් මම ලෙඩ වෙන්නේ නැහැ. Glory be to God. දෙවියන් වහන්සේට Thank you, මහිම Jesus. වේවා. යේසුස් වහන්සේට Hallelujah. I've හalleluya. eaten rats and I've eaten bats and monkeys and snakes, cats, dogs. ඔහු නොයෙකුත් දේවල් ආහාරයට ගන්නවලු මීයෝ, ඒ වගේම වවුලෝ, ඒ වගේම වඳුරෝ, පූසෝ, බල්ලෝ. When I was in Indonesia, ඉන්දුනීසියාවේ සිටින විට where I was at there, if they put a dog on the table, they thought that was really something. ඉතින් ඒගොල්ලෝ මගේ මේස ඉදිරියේ බල්ලෙක් තමයි තිබ්බේ ආහාරයක් ලෙස. ඒගොල්ලෝ හිතුවා හොඳ දෙයක් ඒගොල්ලෝ තමයි මට දෙන්නේ කියලා ඒගොල්ලන්ගේ මට්ටමින්. Most of the time we had cats or monkeys, මොහ අවස්ථාවන් වල පූසෝ සහ වඳුරෝ තමයි ආහාරයට දුන්නේ. but a dog was the top of the hog, boy. And that was it. බල්ලා හිටියේ නිකන් That was real prosperity. උරුමස් වලට වඩා හොඳ කෑමක් හැටියට ඒගොල්ලෝ මට ඒ ආහාරය දුන්නේ බල්ලන් To මරලා. them, that was real prosperity. ඔවුන්ට බල්ලෙක්ව කෑමට දෙනවා කියන්නේ ලොකු සපලත්වයෙන් සරු ආහාරයක් හැටියටයි තිබෙන්නේ. Glory be to God. දෙවියන් වහන්සේට මහිමය වේවා. I ate it. මම ඒක කෑවා. I wouldn't go down to the shop and buy dog meat and cook it මම ඊට and eat it under any circumstances. මම කඩේකට ගියොත් කවදාකවත් මම සල්ලි දීලා බල්ලෙක් අරන් කන්නේ නැහැ. Hallelujah. හalleluya. Glory be to God. දෙවියන් වහන්සේට මහිමය වේවා. I've eaten beef with maggots in it. මම කෘමීන් ඉන්න මස් එකට එකතු කරලා කෘමීන් ඒවා කාලා තියෙනවා. පණුවෝ එකට එකතු කරපු මස් ආහාරයට අරන් තියෙනවා. Surely you've seen maggots. It's not your food that's making you sick. ඉතින් ඒ ආහාර නෙමෙයි ඔබව ලෙඩ කරන්නේ.
Hello? It is your food, but it's your spiritual food. ඒ ආහාර නිසා තමයි ඒ ආත්මික ආහාර නිසායි. Now, you're eating spiritual food when you're watching that television. දැන් ඔබ රූපවාහිනිය නරඹන විට ආත්මික ආහාර තමයි ඔබ ගන්නෙ. But it's the devil's spirit. නමුත් ඒක මොන ආත්මයේද? ශුද්ධ ආත්මයේද නැහැ. යක්ෂයාගේ ආත්මේ ආහාරයි. පෝෂණය ලබන්නේ. You understand? When you read those newspapers, you're eating spiritual food. ඔබ දන්නවද ඔබ පුවත්පත කියවනකොටත් ඔබ ආත්මික ආහාරයක් But පෝෂණය it's වෙනවා. the devil's food. නමුත් ඒක යක්ෂයාගේ ආත්මික ආහාරයක්. Do you have devil's food? Devil's cake. Devil. I think that. What do they call that? Devil's food. Devil's food cake. Is that what they call it? ඇමරිකාවේ යක්ෂයාගේ පළතුරු කේක් කියලා තියෙනවලු. යක්ෂ පළතුරු I කේක්. know you got deviled prawns. ඉංග්‍රීසියෙන් ඩෙවල් චිකන් කියලා කියනවා. ඩෙවල් ප්‍රෝන්ස් තියෙනවා කියලා එයා දන්නවා. ඒ කියන්නේ මේ තෙල් දාපු ඉස්සන්ට. Glory be to God. I know you got that. මම දන්නවා ඔබට ඒවා මෙහෙ තියෙනවා කියලා. Huh? ඩෙවල් චිකන්. Glory, devil chicken. ඩෙවල් චිකන්. යක්ෂ කුකුල් Glory මස්. be to God. Boy, you better pray over it and sanctify it. ඉතින් ඔබ වඩා හොඳයි යාඥා කරලා ඒක පවිත්‍ර කරන එක කන්න කලින්. Glory be to God, or it definitely will make you sick. එහෙමනම් අනිවාර්යෙන් ඒවා ඔබව ලෙඩ කරાવી. You know, in Hong Kong, they had Burger King used to have this burger called Satan Burger. හොංකොං වල බර්ගර් කින් කියන ඒ සාප්පුවේ හැම ආහාර භෝජන ශාලාවේ සාතන් බර්ගර් කියලා තියෙනවා. Glory be to God. Isn't that amazing? ඒක පුදුමයි නේද? Hallelujah. හලෙලූයා. Well, it's time we woke up and realized that we got authority over all of creation. දැන් අපි වෙලාව ඇවිල්ලා තියෙනවා අපිට පිපිදිලා තේරුම් ගන්න මේ හැම මැවිල්ලක් කෙරෙහිම අපට ආධිපත්‍ය තිබෙන බව. You know, when my boys lived in Asia, ආසියාවේ මගේ ළමයි ජීවත් වුණා. they used to pray over the food. ඔවුන් යාඥා කරනවා ආහාරවලට. God, දෙවිඳුනි take out of this food everything the devil's put in it යක්ෂයා විසින් ඇතුල් කර තිබෙන සෑම දෙයක්ම මේ ආහාරයෙන් ඉවත් කරන්න and දෙවිඳුනි. put back in it everything the devil took out that's good for us. මේකේ යහපත් කියලා අපිට තිබුණු යක්ෂයා ගත්තු හැම දෙයක්ම නැවත ඇතුල් කරන්න. Hallelujah. හලෙලූයා. Hallelujah. හලෙලූයා. Thank you, Jesus. යේසුස් වහන්සේට ස්තුති වේවා. No judgment can come upon you who have applied the blood. යේසුස් වහන්සේගේ ලේ අදාළ කර සිටින ඔබට කිසිම විනිශ්චයක් පැමිණෙන්න යන්නේ නැහැ. Isn't that amazing? ඒක පුදුමයි නේද? Glory be to God. දෙවියන් වහන්සේට මහිමය වේවා. You know, if you and I were sitting here in this building today අද දවසේ ඔබත් මමත් මේ කුටනැගිල්ලේ වාඩි වී සිටිනවා නම් and somebody dropped a bomb out here, කවුරු හරි බෝම්බයක් අතහැරියා නම් we wouldn't even be injured if we were in the will of God being here. අපි දේව කැමැත්ත ඇතුව මේ ස්ථානයේ සිටිනවා නම් අපට ඒකෙන් බලපෑමක් වෙන්න යන්නේ නැහැ. අපිට අනතුරක් වෙන්න Hello? යන්නේ නැහැ. Isn't that amazing? ඒක පුදුමයි නේද? හලෙලූයා. You know, before the judgment starts coming down on the earth, මේ පොළවට විනිශ්චය පැමිණෙන්න පටන් ගන්න කලින් God's going to send an angel through the land and it's going to stamp every one of his people in the forehead. දෙවියන් වහන්සේ දේවදූතයෙක් එවන්න යනවා දෙවියන් වහන්සේගේ සෙනගගේ හිසෙහි මුද්‍රාවක් තබන පිණිස. See, that judgment didn't come upon Noah and his family. ඔබ දන්නව නේද? නෝවා සහ ඔහුගේ පවුල මත ඒ විනිශ්චය පැමිණියේ නැහැ. They were protected from it. ඔවුන් ඒ දෙයින් ආරක්ෂා වුණා. And if you got that blood applied, ඔබත් ඒලේ ඔබට ඔබව තවර ගන්නවා නම් අදාළ කර ගන්නවා no නම් matter what comes through the land, it's going to pass over you. මේ දේශයට කුමක් ආවත් ඒ දේවල් ඔබ පසු කර යන්න යනවා. ආමේන්. Hallelujah. හලෙලූයා. Glory be to God. දෙවියන් වහන්සේට මහිමය වේවා. Thank you, Jesus. යේසුස් වහන්සේට ස්තුති වේවා. I've had people try to shoot me. මිනිසයන් මට වෙඩි තියන්න හදලා තියෙනවා. I had one guy pull a gun so hard his hand turned white. එක දවසක් තුවක්කුව අතට ගත්තට ඒක තද කරන්න උට බැරි වුණා. But the gun wouldn't go off. නමුත් වෙඩි තියන්න බැරි වුණා ඒක පත් උනේ නැහැ. I had them try to stab me with knives. ඒ වගේම පිහියෙන් අනින්නත් උත්සාහ කරන් තිබෙනවා මට. Hallelujah. I used to minister in all the major skid rows in America. මම ඉඳලා තිනවා ගොඩක්
ඇමරිකාවේ තිබෙන දුෂ්ට අය සිටින ස්ථානවල වල Romans 8:1-4. රෝම 8:1 සිට 4 දක්වා. There is therefore now no condemnation to them which are in Christ Jesus, who walk not after the flesh, but after the Spirit. Now that part where it says which are who walk not after the flesh, but after the Spirit, was not in the original translation. මෙවැනි කොටස හැටියට පළවෙනි පදේ ඉංග්‍රීසි බයිබලයේ තිබෙනවා මාංශයට සිටින්නන්ට නොව ආත්මයේ සිටින්නන්ට කියලා තව පද කෑල්ලක් තිබෙනවා පළවෙනි පදය ඉංග්‍රීසියෙන්. This sentence in the original translation stops with there's therefore no condemnation to them that are in Christ Jesus. ඊට පස්සේ තමයි මුල් පරිවර්තනයේ තිබෙන්නේ එහෙයින් ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල සිටින්නන්ට දැන් දඬුවමට පත් කිරීමක් නැත කියා. And that means there's no fear of judgment waiting for me down the road there if I make a mistake. ඒකෙන් කියවෙන්නේ අනිත් පැත්තෙන් කියවනවා නම් මම වැරද්දක් කරොත් මට මගේ ඉස්සරහට මා ඉදිරියේ පාර ඉදිරියේ මට දඬුවමක් නැහැයි කියලයි. When I went to New Zealand in මම 1985 1990 or 83, 1983 මම නවසීලන්තයට ගිය විට I told those preachers, I said, we've either tried to scare the hell out of people or we try to shame the hell out of them. දැන් මම කියනවා දේශකයන්ට අපි දේශනා කරන්න ඕනේ මිනිසයන්ට පාතාලය ගැන ලැජ්ජාවක් ඇති වෙන විදිහටද බයක් ඇති වෙන විදිහටද. When I first started preaching, මම මුලින්ම දේශනා කරන්න ගත්තාම boy, I scared the hell out of a lot of people. මම බොහෝ අයට හිරය ගැන බය ඇති කළා. People used to get under the pews and hide මිනිසයන් පුටු වලින් නැගිටලා හැංගෙන්න ගත්තා. and cry, my God, what do we got to do to get saved? ඊට පස්සේ උන් අඬන්න ගත්තා අනේ දෙවිඳුනි ගැලවෙන්න මම මොනවද කරන්න ඕනි කියා. But I wouldn't even listen to one of them sermons today. නමුත් අද දවසේ අපි ඒ වනි මම ඒ වගේ දේශනා අහන්නේ නැහැ. Glory be to ඒ වගේ God. දේශනා මම අහන්නවත් කැමති නැහැ. Because that's all I heard preached when I first got saved. මුලින්ම ගැලවීම ලැබුවම එවැනි දේශනා තමයි මට ඇසුනේ. Now, for the law of the Spirit of life in Christ Jesus has made us free from the law of sin and death. මක් නිසාද ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල වූ ජීවනදායක ආත්මයන් වහන්සේගේ ව්‍යවස්ථාව පාපයේද මරණයේද ව්‍යවස්ථාවෙන් මා නිදහස් කළාය. Now, what's the law of sin and death, Lance? සහෝදර ලෑන්ස්ගෙන් අප අතරේ සිට ප්‍රශ්නයක් අහනවා පාපයේ commandments. මරණයේ ව්‍යවස්ථාව කුමක්ද කියලා. The law. Isn't that right? Yeah. The law. The Ten Commandments. දස පනතයි. පාපයේද මරණයේද ව්‍යවස්ථාව හැටියට සිටි තිබෙන්නේ කුමක්ද? දස පනතයි. But the Bible said Jesus made us free from it. නමුත් බයිබලයේ පවසනවා යේසුස් වහන්සේ අපව ඒ දෙයින් Isn't නිදහස් that කළා right? කියා. Well, what law? Well, the law of the Spirit of life in Christ Jesus. කුමක් තුලින්ද? ජීවනදායක ආත්මයන් වහන්සේගේ ව්‍යවස්ථාව තුලින්. Hallelujah. හලෙලූයා. Isn't that amazing? ඒක පුදුමයි නේද? Verse 3. තුන්වෙනි පදය. For what the law could not do, in that it was weak through the flesh, God sending his own Son in the likeness of sinful flesh, and for sin condemned sin in the flesh, that the righteousness of the law might be fulfilled in us who walk not after the flesh, but after the Spirit. තුන්වෙනි පදයේ කියනවා මක් නිසාද දෙවියන් වහන්සේ තමන් වහන්සේගේම පුත්‍රයාණන් පාප මාංශයේ සමාන කමෙන්ද පාපය නිසාද ඒවා මාංශයේ පාපය දඬුවමට පත් කරමින් මාංශය කරන කොටගෙන දුර්වල වූ ව්‍යවස්ථාවට බැරි වූ දේ ඉෂ්ට කළසේක. Now, why would that guy bring that stuff to you? දැන් ඒ කෙනා ඇයි ඔබට ඒ දේවල් ගෙනාවේ? Because he's walking in the flesh, ඔබ මාංශයෙන් ගමන් කරන නිසායි. not walking in the Spirit. ඔබ ආත්මයෙන් ගමන් කරන්නේ නොකරන නිසායි. Hello? Yeah, that's what the problem is. He's walking in the flesh, ඔබ මාංශයෙන් ගමන් කිරීම තමයි ප්‍රශ්නය වී තිබෙන්නේ. not walking by the Spirit. ආත්මයෙන් ගමන් කරනවා නම් So he's preaching the law of sin and death. ඔහු පාපයේත් මරණයේත් ව්‍යවස්ථාව තමයි දේශනා කරන්නේ. He's not preaching the life in Jesus. ඔහු යේසුස් ක්‍රිස්තුස් creation. වහන්සේ තුල තියෙන ජීවනය දේශනා කරන්නේ නැහැ. He calls it super grace. එතන ඔහු ඒක හඳුන්වන්නේ Well, I don't think anybody has to worry about super grace, and I haven't seen anybody operating in super grace yet. ඉතින් ඒක ආශ්චර්යමත් අනුග්‍රහය කියලායි ඔහු කතා කරන්නේ. නමුත් මම දකින්නේ ඔහු ඒ තුල ක්‍රියා කරනවා ආශ්චර්යමත් අනුග්‍රහය තුල. I think the person that probably walked the closest to it is Paul.
මම එහෙම දැක තිබෙන කිට්ටුවෙම එහෙම ගමන් කරන කෙනෙක් හැටියට Outside දැක of තිබෙන්නේ Jesus. පවුල්තුමායි යේසුස් වහන්සේ හැරුණාම. Hallelujah. හාලෙලූයා. Glory be to God. දෙවියන් වහන්සේට මහිමය වේවා. Hallelujah. හාලෙලූයා. You don't have to worry about getting too spiritual. ඕනට වැඩි ආත්මික වෙන එක ගැන ඔබ කරදර වෙන්න ඕනේ නැහැ. Huh? Jesus is the most spiritual person ever walked this earth. මේ පොළවේ ආත්මිකව ගමන් කරපු පුද්ගලයා හැටියට සිටින්නේ යේසුස් වහන්සේ. Isn't that right? ඒක හරි නේද? And he did a very good job. උන්වහන්සේ හොඳ වැඩක් කළා. ඒ තුල. Isn't that amazing? ඒක පුදුමයි නේද? Glory be to God. දෙවියන් වහන්සේට මහිමය වේවා. And so even the apostles, they didn't get anybody saved till they got the Holy Spirit. දැන් අපෝස්තලවරුන්ට පවා සුද්ධාත්මය ලැබෙනකන් උන්ට බැරි වුණා කිසි කෙනෙක්ව ගැලවීමට ගෙනෙන්න. Isn't that right? ඒක හරි නේද? And he didn't preach, Paul preached the law till he got saved. පාවුල්තුමා ගැලවීම ලබනකන් ව්‍යවස්ථාව දේශනා කරමින් තමයි සිටියේ. He probably would have been the next high priest of Israel. ඔය ඊශ්‍රායල් රටේ ඊළඟ උත්තම පූජකයා බවට පත් වෙන්න තියෙන්න ඇති පාවුල්තුමා. But he met a man that changed his life. නමුත් ඔහුගේ ජීවිතය වෙනස් කරපු මිනිහෙක්ව ඔහුට මුණ ගැසුණා. And if you met the man, Jesus, ඔබත් ඒ මිනිහයා වන යේසුස්ව he ඔබටත් should මුණ have ගැසී changed your තිබෙනවා. life. එහෙමනම් උන්වහන්සේ ඔබගේ ජීවිතයත් වෙනස් කරන්න ඕනේ. Isn't that amazing? ඒක පුදුමයි නේද? Hallelujah. හalleluya. Isn't that amazing? ඒක පුදුමයි නේද? Very few Bible schools that are good Bible schools. දැන් ඊ타ත්ම හොඳ බයිබල් විද්‍යාලය හැටියට තිබෙන්නේ ස්වල්ප ප්‍රමාණයක්. Hallelujah. හalleluya. Glory be to God. දෙවියන් වහන්සේට මහිමය වේවා. There's a good one in Bangkok. බැංකොක්හි හොඳ බයිබල් විද්‍යාලයක් තිබෙනවා. It's called Living Streams. ජීවනදායක ගංගාවල් කියන බයිබල් විද්‍යාලය. One of the members was here yesterday, ඊයේ දවසේ එහි සමාජිකයෙක් අප සමග සිටියා. and they're teaching the people to do ministry. They're not just teaching the word. වචනය පමණක් නෙමෙයි ඔවුන් එතන උගන්වන්නේ මනුෂ්‍යයන්ට සේවය කරන්න උගන්වනවා. And so all the people are involved in ministry. ඉතින් එතන ඉන්න හැමෝම ඒ සේවයට සම්බන්ධ වී සිටිනවා. And laying hands on the sick, රෝගීන් මත getting them අත්දැකනවා. healed, ඔවුන්ව සුව casting කරනවා. out devils, යක්ෂාත්ම දුරු කරනවා. leading people to Jesus. මනුෂ්‍යයන්ව යේසුස් වහන්සේ වෙතට And ගෙනෙනවා. they're doing a very good job of it. ඒ සම්බන්ධ වුණ ඉතාම හොඳ වැඩක් කරමින් They සිටිනවා. started 5 churches last year, ගිය වසරේදී ඔවුන් සභාවල් 5ක් ආරම්භ කළා. and the minimum 250. අඩුම ගණන එක සභාවක මනුෂ්‍යයන් 250ක්. Hallelujah. හalleluya. It's one of the fastest growing churches in Thailand. ඒ තායිලන්තයේ සීඝ්‍රයෙන්ම වර්ධනය වෙන්නා වූ සභාවන් හැටියට ඒව තිබෙනවා. Hallelujah. හalleluya. And I'm going to tell you that the dinner bell for the supernatural, or for the souls getting saved, is supernatural. දැන් ඒ ආත්ම දිනා ගන්න ගැලවෙන්නේ ඉතාමත්ම අස්වභාවික ආකාරයෙන්. Hallelujah. හalleluya. Glory be to God. දෙවියන් වහන්සේට මහිමය Thank you, වේවා. Jesus. යේසුස් වහන්සේට ස්තුති වේවා.